දෙසැම්බර් 23 පළමුවන කියවීම මලාකී 3 වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා 4 වෙනි පරිච්ඡේදයේ 5 සිට 6 දක්වා මෙයට සියලු බලති සමිඳානන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනසේක. මට පෙරටුව ගොස් මාගේ මාර්ගයේ පිළියෙල කරන්නා වූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳානන් වහන්සේ හදිසියෙන් Taman දේව මාලිගාවට වඩිනසේක. නුඹලා පුලපුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත. එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස ඌලන්න පුළුවන් කවරෙකුටද? උන්වහන්සේ ප්‍රකාශ වන විට ගැලවී සිටින්නේ පුළුවන් කවරෙකුටද? උන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන්ද අපුල්ලන්නකුගේ සබන් මෙන්ද වනසේක. උන්වහන්සේ රිදී උණු කර පිරිසුදු කරන කෙනෙකු මෙන් ලෙවි පුත්‍රයන් පවිත්‍ර කරනසේක. එවිට ඔහු සමිඳානන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝය. යුදාවේ හා ජෙරුසලේමේ සෙනග සමිඳානන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේදී මෙන් උන්වහන්සේට ප්‍රියමනාප වන්නේය. සමිඳානන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි. මා පැමිණ නුඹලාගේ දේශය විනාශ නොකරන පිණිස ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටද දරුවන්ගේ සිත් පියවරුන් වෙතටද හරවනු ලබනවා ඇත. දේව වාක්‍යයේ එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලූක් පළවෙනි පරිච්ඡේදයේ 57 සිට 66 දක්වා. නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවාය. ඇගේ ඇසල්වැසියෝද නෑයෝද සමිඳානන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමග ප්‍රීති වූහ. තවද 8 වනදා චර්ම ඡේදනයේ පිළිවෙත පිණිස ඔහු දරුවා ගෙනවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියසයි නම් තබන්නට සැරසුණාහ. එහෙත් ඔහුගේ මව කතා කරමින් එසේ නොවේ, ඔහුට ජොහන් යන නාමය තැබිය යුතුයයි කීවාය. ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැයි ඔහු ඈට කීහ. ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්නට කැමැතිදැයි දැනගන්නා පිණිස ඔහුට සංඥා කළහ. ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන ඔහුගේ නම ජොහන්නයි ලිවිය. සියල්ලෝම මවිත වූහ. එකෙනෙහිම ඔහුගේ කතා ශක්තිය ලැබිනි. ඔහු දෙවියන් වහන්සේ පසුසමින් කතා කළේය. අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේය. මේ පොතක් සියල්ල යුදයේ කඳුරට පුරා පතල විය. ඒ ඇසූ හැමදෙනම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේද ඇසූහ. මක්නිසාද සමිඳානන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය. සුවිශේෂ වාක්‍යයේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද සුවිශේෂය තුළ අපි දකිනවා එලිසබෙත් තුමියට සකරායා තුමාට දරුවෙක් ලැබෙනවා. ස්නාවක ජුවාම්මුනිතුමා. මෙන්න මේ තුළ මේ අවට සිටින ජනතාවගේ ප්‍රතික්‍රියාව, අවට සිටින ජනතාව කොයි ආකාරයෙන්ද ඒ දිහා බලන්නේ කියලා අද දවසේ අපි සුළු මොහොතක් මෙනෙහි කරමු. දැන් මේ අවට සිටින ජනතාව මෙනෙහි කරනවා පහුගිය
කාලේ සිදු වුණු යම් යම් ක්‍රියාවල් මේ එලිසබෙත් තුමිය වයස්ගතව ඉද්දී දරුවෙකුව ලැබෙනවා. මේ දරුවා ලැබෙන්නට ඉස්සරින් සකරායාතුමාට කතා ශක්තිය නැතුව යනවා. මේ දරුවට තමන්ගේ පෙළපතට අයිති නොවන නමක් තබනවා ජුවම් කියලා. ඒකලම සකරායගේ කතා ශක්තිය නැවත ලැබෙනවා. මෙන්න මේ වගේ අමුතු දේවල් මේ ජනතාව දකිනවා. එතකොට මේ ජනතාව තේරුම් ගන්නවා මෙතෙක්කල් පීඩාවට පත් වෙලා බලාපොරොත්තුවක් නැතිව අයාලේ ගිය තමන්ගේ ජීවිතවලට දෙවියන් වහන්සේගේ ආනුභාව ලැබෙනවයි කියලා ඔවුන්ට තේරෙනවා. ඒ තේරෙන්නේ ප්‍රේමවන්තයනි මේ සියලු ක්‍රියාදාම එක්කාසු කරලා ඔවුන් මෙනෙහි කරනවා. සිතේ ධාරණය කරගෙන ඒවා මෙනෙහි කරනවා. හරියට අර දේව අම්මා සියලු දේ සිත්ී ධාරණය කරගෙන මෙනෙහි කළා වගේ මේ සියලු ක්‍රියාදාමයන් වෙද්දී මේවා එක එක පුරුක් විදියට තිබෙද්දී ඒ පුරුක් එකට අමුණලා මේ ජනතාව දකිනවා මෙන්න මේ තුල මහා ක්‍රියාදාමයක් වෙනවා. මේ ක්‍රියාවන් අහඹු ලෙස සිදු වුණු ක්‍රියාවන් නෙමෙයි. එකිනෙක තනිව සිදු වුණු ක්‍රියාවන් නෙමෙයි. ඒවා තනි සිදු වුණු ක්‍රියාවන් වුණත් මේ ජනතාව මේ සියලු පුරුක් එක්කාසු කරලා බලද්දී ඒ අයට දැනෙනවා මෙතන දෙවියන් වහන්සේගේ හස්තය මේ දරුවා තුල තිබෙනවයි කියලා. අන්න ඒ තුල මේ ජනතාව වටහා ගන්නවා මෙන්න බලාපොරොත්තුවක් නැතිව අයාලේ ගිය අපිට නව බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ දෙනවා. නව පැතුමක් දෙවියන් වහන්සේ උදා කරලා දෙනවා. මෙන්න මේක ප්‍රේමවන්තයිනි අපේ ජීවිතවලට මහඟු ලෙස වැදගත් වෙනවා. දැන් අපේ ජීවිතයේත් අහඹු සිදුවීම් අපි දකිනවා. තනිව සිදුවෙන සිදුවීම් දකිනවා. දැන් දේව අම්මා වගේ මේ සකරායගේ සහ එලිසබෙත් තුමිය වටා හිටපු ජනතාව වගේ අපි කිතුණුවන් විදියට ප්‍රේමවන්තයිනි දෙවියන් වහන්සේ සිදු කරන්නා වූ මෙවැනි ක්‍රියා අපි සිත්ී ධාරණය කරගෙන මෙනෙහි කරන්නට පුරුදු වෙන්නට ඕන. මේක අතිශයින් වැදගත් වෙන කාරණයක්. මොකද අපේ ජීවිතයේ තනිව සිදුවන අහඹු සිද්ධීන් නිකන් සිදුවීම් නෙමෙයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල ක්‍රියාත්මක වෙන මගේ ජීවිතයේ සැලැස්මයි මේක අපි වටහා ගන්නට ඕන. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන මේ ලෞකික ලෝකයට ඇලුණු ගැලුණු මිනිස්සු නිසා අපි බොහෝ වෙලාවට දකිනවා අපේ ජීවිතයේ සිදුවන යම් සිදුවීම් අහඹු ලෙස සිදුවන දේවල්. නමුත් ප්‍රේමවන්තයනි අපි හැම කෙනාටම දෙවියන් වහන්සේගේ මහා සැලැස්මක් තියෙනවා. මෙන්න මේ සැලැස්ම තුල තමයි අපේ ජීවිතයේ හැම මොහොතකම ගොඩ නැගෙන්නේ. මෙන්න මේ සැලැස්ම ඔස්සේ තමයි මගේ ජීවිතේ ජයග්‍රහණය කරා දෙවියන් වහන්සේ මාව ගෙන යන්නේ. එහෙමනම් ප්‍රේමවන්තයනි අපගේ ජීවිතයේ සිද්ධ වෙන මේ අහඹු සිද්ධවීම් කියන අපි හිතන දේවල් තනිව සිදුවෙන දේවල් අපි එක්කාසු කරලා බැලුවොත් අන්න එතකොට අපිට වැටහෙනවා මෙතන ඉන්නේ දෙවියන් වහන්සේ. මේ තියෙන්නේ මගේ ජීවිතය වෙනුවෙන් දෙවියන් වහන්සේ කරන්නා වූ සැලසුම. මේ ඔස්සේ මට ලොකු පණිවිඩයක් ගන්නට පුළුවන්. මගේ ජීවිතයේ අරමුණ නියමාකාරයෙන් හොයා ගන්නට පුළුවන්. දෙවියන් වහන්සේගේ සැලැස්ම මගේ ජීවිතය තුළ මොකක්ද කියලා තේරුම් ගන්නට පුළුවන්. දෙවියන් වහන්සේගේ කැදවීම මොකක්ද කියලා මට නියමාකාරයෙන් තේරුම් බේරුම් කර ගන්නට පුළුවන්. මේක තමයි දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුළ සිදු කරන ක්‍රියාවන් එකිනෙක පුරුක් ලෙස ඇමුණුවම අපිට හැඟී යන්නේ ප්‍රේමවන්තයනි. මේක නිසා තමයි දේව අම්මත් ඒ විදියට ක්‍රියා කළේ. මෙන්න මේ ජනතාවත් ඒ විදියට දෙවියන් වහන්සේගේ හස්තය දකින්නේ. එහෙමනම් ප්‍රේමවන්තයනි අන්න එවැනි ක්‍රියාකාරකම් අපේ ජීවිතය තුළ සිදු කරන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ ගනිමු. ඔබට ජේසු පිටයි.